සමහර විසුලිය වෙන්නේ පෑනකින් වලින් අවුරුදු ගානකට කලින් පරාගේ දෙමව්පිය තමන්ගේ ආත්මය පාවලදී මේ යක්ෂයා එක්ක ගිවිසුමක් අලුත් කරන්න හැදුවා. කෑදරකම ඉස්සර වුණ තැන ගිවිසුම කැඩුනා. යක්ෂයාගේ බඩගින්නට ඒ දෙන්නම බිල්ලක් වුණා. එදා ඉඳන් මේ මන්දිරය පාළු වුණා. වවුලන්ගේ පාරාදීසයක් වුණා. අද ඒ ලේ උරුමය පරාපස්සෙන් එනවා. නගරයේ කරපු සෙල්ලම් වැරදිලා ණයකාරයන්ගෙන් පැනලා දුවන පරාට ඉතිරි වෙලා තිබුණේ එකම එක පාරයි. ඒ තමයි තමන්ගේ මළගිය දෙමව්පියන්ගේ ඒ පාළු මන්දිරය. පොලිසියටයි ණයකාරයන්ටයි හොයාගන්න බැරි වුණාට මේ මන්දිරයට පරාව මග හැරුණේ නෑ. පරා ආයමත් ගමට ආවා. ඉදිමුණු මුහුණක සැඟවුණු කූට හිනාවකුත් එක්ක. ගමේ මිනිස්සු දන්නවා මේ එන්නේ පරාව විතරක් නෙවෙයි කියලා. පරාගේ පස්සෙන් එන ඒ අඳුරු සෙවණැල්ල ගම්මුන්ගේ ඇස්වලට බියක් ගෙනාවා. ඒත් පරාගේ හිතේ තිබුණේ එකම එක දෙයයි. ඒ අර පෙට්ටගම. ටෝච් එලියෙන් මකුළු දැල් අස්සේ පරා තමන්ගේ ඉරණම හෙව්වා. වවුලන්ගේ පියාපත් හඩ මැද්දේ යක්ෂයාගේ හුස්ම පරාට ඇහුනේ නෑ. ඒත් අඳුරු මුල්ලක ඒ සෙවණැල්ල පරා එනකල් මග බලන් හිටියා. අන්තිමේදී ඒක හම්බුණා. රතු එලියෙන් පරාගේ ඇස් අන්ධ වුණා. රත්තරන් දැකලා පරා පිස්සුවෙන් වගේ හිනාවෙද්දී යක්ෂයාගේ සිහින් ඇඟිලි පරාගේ කරට වැටුණා. පරම්පරාගත ගිවිසුම ආයමත් අලුත් වුණා. හැබැයි ඒ ගිවිසුමේ අවසානය මරණයයි. ක්ෂණයකින් පරා අඳුරට ඇදිලා ගියා. කෑගහන්නත් වෙලාවක් තිබුණේ නෑ. ඉතිරි වුණේ පරාගේ පරණ තොප්පිය විතරයි. යක්ෂයා තමන්ගේ බිල්ල අරන් ඉවරයි. දැන් ගිම්හානිගේ වාරය. අයත් ආවේ ඒ කෑදරකම හිතේ තියාගෙනමයි. දොර වැහුණා. උගුල ඇටවුණා. ධනය මැද සිරවුණු ගිම්හානි තමන්ගේ අවසානය දැක දැක සබාට කතා කරනවා. හැබැයි මේ මන්දිරයෙන් පිටවෙන්න දැන් කාටවත් බෑ. මේ මන්දිරය හැමදාම බලාගෙන ඉන්නවා. තවත් වාහනයක්, තවත් කෑදර හිතක් මීළඟ බිල්ල එනතුරු.